හයි මන් දන්නවා මේ විඩියෝ බලන ඔයා මේ වෙලා ඉන්නේ ලොකු ප්‍රශ්නයක. That's a big problem. මේ දවස්වල CapCut එකේ PC version එකයි mobile version එකයි දෙකම මේ වෙද්දි හැමදේම වගේ pro version එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට free version එකක් නෑ වගේ. මේ ප්‍රශ්නේ ඉඳ ඔයාලට හරියට වීඩියෝ එකක් edit කරගන්නවත් බෑ. edit කරපු එකක් export කරගන්න බෑ. හරි හබන් transition එකක් effect එකක් දාගන්න බෑ. ඉතින් ඔයා මේ ඉන්න ප්‍රශ්නේ මාත් සති කිහිපයක් තිස්සේ හිටියා. ඉතින් මේකට මම එක එක experiment කරලා අන්තිමට ක්‍රමයක් හොයාගත්තා. CapCut PC version එක සම්පූර්ණයෙන්ම free use කරන්න පුළුවන්. අනිත් දේ තමයි මේක 100% safe. ඒ කියන්නේ ඔයාලට crack version පාවිච්චි කරනවද virus වෙනවද කියලා කිසි risk එකක් ගන්න ඕනේ නැහැ. 100% free 100% safe. එහෙනම් ඉතින් වැඩි කතා මොකටද? අපි යමු ඉක්මනින් වීඩියෝ එකට. Stay tuned. This is Technical YouTube channel. Guys, මුලින්ම කියන්න ඕනේ ඔයා මීට කලින් CapCut එක Pro එක free use කරන්න මේ වගේ එක try කරා නම් මේකත් ඒ වගේ ක්‍රමයක් කියලා වෙන්නේ. හැබැයි එහෙම නෙමෙයි මේක ඊට වඩා දෙයක් තියෙනවා. මගේ personal experience එක තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේක free use කරන්න ඕන කරන tips පවා මම කියලා දෙනවා. A to Z වෙනකන් ඒ හින්දා වීඩියෝ එක skip නොකර බලන්න. මොකක් හරි part එකක් ඔයාලට miss වුණොත් මේක හරියට වැඩ කරන්නේ නැතුව යයි. හරි. මුලින්ම ඔයාලට තියෙන්නේ Google එකට ගිහිල්ලා up to down CapCut කියලා search කරන්න. සර්ච් කරට පස්සේ එන රිසල්ට් වල ඔයාලා බලා ගන්න පුළුවන් CapCut for Windows කියලා තියෙනවා. අන්න ඒක තමයි ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් සිලෙක්ට් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. මෙතන තියෙනවා get the latest version කියලා. සහ එහා පැත්තේ තියෙනවා choose older versions කියලා. අපි මෙතනදී කරන්නේ latest version එක download කරන එක නෙවෙයි. මෙන්න මේ older versions කියන එක select කරන එක. select කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වෙනකොට CapCut එකේ release වෙච්ච හැම version එකක්ම මෙතනින් ඔයා මෙන්න මේ C more කියන බටන් එක press කරලා මෙන්න මේ version එක 1.4.0.188 කියන එක 2023 ජනවාරි 20 release වෙච්ච මෙන්න මේ version එක download කරගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට තේරෙන්නද අපි මොකද්ද කරන්න යන්නේ කියලා. CapCut එකේ latest version එක use කරන්න නැතුව පරණ version එක use කරන එක. හැබැයි දැන් ඔය හදිස්සි වෙන්න එපා ඩග්ගල වීඩියෝ කට් කරලා ගිහින් ඒක download කරගෙන install කරන්න හදන්න එපා. මොකද ඒක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ කියන්නේ ගොඩක් වෙලාවට මේක ආයි pro වෙන්න බලනවා. ඉතින් මටත් එහෙම වුණා. ඉතින් මගේ personal experience එකත් එක්ක ඒක pro වෙන්නේ නැතුව කොහොමද දිගටම තියාගන්නේ කියලා වීඩියෝ පුරාම මම කතා කරනවා. ඒ නිසා skip නොකර ඉදිරියට බලන්න මම පුළුවන් තරම් short විදිහට මේ ටික කියන්න try කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ version එක download කරගන්න. download කරාට පස්සේ ඔයා මේක install කරන්න කලින් ඔයා මේ වෙනකොටත් වෙන CapCut ඒ කියන්නේ CapCut අලුත් version එක වගේ PC එකේ තියෙනවා නම් අනිවාර්යෙන් මේක uninstall කරන්න ඕනේ. uninstall කරන්න ඕනේ මේකේ තියෙන හැම project file එකක් එක්කම. හරිද? ඒක කරන්න ඔයාලට තියෙන්නේ අන්න control panel එකට programs වලට යන්න. ඒක යටතේ තියෙනවා uninstall the program කියලා. අන්න ඒක select කරන්න. ඊට පස්සේ නම් drop down list එක වලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට වගේ PC එකේ install වෙලා තියෙන programs. ඉතින් මෙතනදී ඔයා CapCut එක select කරලා ඒක right click කරලා uninstall කියන එක බොවන්න ඕනේ. ඊට පස්සේ අර බලන්න මේ වගේ window එකක් එනවා. මෙතනදී මේ වගේ check box එකක් තියෙනවා. එතන තියෙනවා keep the files කියලා. අන්න ඒක uncheck කරගන්න. files තියන්නේ නැහැ අපි. දැන් තියෙන මේක uninstall කරන්න. හරි. uninstall කරාට පස්සේ ඔයාලට තියෙන්නේ අපි අර download කරපු version එක install කරන එක. හැබැයි install කරන කලින් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ වගේ computer එකේ හරි වගේ laptop එකේ හරි data connection එක off කරන්න. ඒ කියන්නේ කිව්වොත් wifi off කරන්න. අයියේ කිව්වොත් අපි මේ download කරේ මොකද්ද? CapCut ලගේම older version. අපි මේක track කරayවත් එහෙම කිසිම හොර ක්‍රමයකට නෙමෙයිනේ. යාලා release කරපු original older version එකත් අපි download කරේ. ඉතින් ඒ නිසා CapCut server එක හරහා automatically මේක update වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම data off කරලා මේක setup එක install කරන්න. ඉතින් සාමාන්‍ය setup එකක් install කරපුවම වගේම ඔයාලට install කරන්න තියෙන්නේ. install කරාට පස්සේ මේ විදිහට ලස්සනට CapCut open වෙනවා. ඉතින් මෙතනදී අපේ කලින් කිසිම project file එකක් බලා ගන්න වෙන්නේ නැහැ guys. ඔයා කලින් මොකක් හරි edit කර හිටියනම් sorry ඒක edit කරන්න වෙන්නේ නැහැ. මෙතනදී ඔයාලට අලුතෙන්ම edit එකක් තමයි කරන්න වෙන්නේ. කිසිම previous version එකක් ඔයාලට මෙතනදී පෙන්වන්නෙත් නැති වෙයි. ඒ වගේම ඒවා කිසිම දෙයක් edit කරන්නත් බෑ. හරි. දැන් ඔයාලට තියෙන්නේ අලුත් project එකක් open කරගන්න. ඉතින් CapCut එක කිසි ප්‍රශ්නයක් නැතුව open වෙනවා. ඉතින් edit එකක් ගන්න අපි මේකේ transitions effect එතකොට text template වගේ දේවල් download කරගන්න මේ download කරගන්න අපිට data connection එක on කරන්න සිද්ධ වෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා CapCut එක startup එකේදී ඒ කියන්නේ CapCut එක දැන් ඔයා මේක cut කරගියමුකෝ. cut කරලා ආයෙ මේක on කරනවානේ. CapCut එක start කරනවානේ. ඒ startup එකේදී data connection එක on එකේ තියන්න එපා. එහෙම කරොත් තමයි auto update වෙන්න බලන්නේ. හරිද? ඒ හින්දා ඔයා සාමාන්‍යයෙන් project එකක්
අවුත් ප්‍රොජෙක්ට් එක ඕපන් කරලා ඔයාගේ ප්‍රොජෙක්ට් ෆයිල් ටික එකට දාලා ඊට පස්සේ ඔයාලට ඕන කරන ට්‍රාන්සිෂන්ස් ඉෆෙක්ට්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම රෙකමන්ඩ් කරනවා ඔයා සාමාන්‍යයෙන් එඩිට් එකට යූස් වෙන ට්‍රාන්සිෂන්ස් වගේ දේවල් තියෙනවනේ. අන්න ඒ ටික ඔයා ප්‍රොජෙක්ට් ෆයිල් ටික ඉම්පෝර්ට් කරනවා එක්කම ඒ ටික මුලින්ම එකපාරට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න එඩිට් එක කරන අතරතුර එක එක ඩවුන්ලෝඩ් කරන්න තියාගන්න එපා. ඔයා වීඩියෝ එකේ අනම්මනම් අපි දැන් ගෝ වීඩියෝ පුඩින් ඕවර්ලේස් පාවිච්චි කරනවා කියලා ඒ හැම දෙයක්ම වගේම එකපාරට ඔයා කලින් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. තියාගෙන වීඩියෝ එක එඩිට් කරද්දී පුළුවන් තරම් ඩේටා කනෙක්ෂන් එක ඕෆ් කරන් එඩිට් කරන්න try කරන්න. මොකද ඔටෝමැටිකලි මේක අප්ඩේට් වුණොත් ඒක වාට ඉස්සරහට ප්‍රශ්නයක් වෙනවා. මොකද අපිට වීඩියෝ එක්ස්පෝර්ට් කරන්නවත් දෙන්නේ නැති හින්දා. ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම මම කිව්ව විදියට අර කොයි වෙලේ data connection එක ඔන්න එකේ තියන් ඉන්න බලන් ඉන්න එපා. ගොඩක් මට ස්ටාර්ට් එකේ තමයි මේ කේස් එක වෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි ඔයා වීඩියෝ එක එඩිට් කරනවා නම් පුළුවන් තරම් එකපාරෙම එඩිට් කරලා දාන්න. හිතමුකෝ අපි ඔයා විනාඩි 10ක වීඩියෝ එක එඩිට් කරනවා කියලා. එහෙනම් ඒක විනාඩි 5ක එඩිට් කරලා ආයෙ පස්සේ වෙලාවක ඇවිල්ලා CapCut එක ඕෆ් කරලා පස්සේ වෙලාවක ඇවිල්ලා ආයෙ මේක එඩිට් කරන්න යන්න එපා. මොකද ගොඩක් වෙලාවට මේක අර pro version එකට හැරුණොත් guys මොකද වෙන්නේ? ඔයාට එඩිට් කරපු විනාඩි 5 ආය බලන්නත් බෑ. ඒක එක්ස්පෝර්ට් කරගන්නත් බෑ. කිලින් ගොත් ප්‍රොජෙක්ට් එක ඕපන් කරන්නත් බෑ. අප්ඩේට් කරන්න කියන අප්ඩේට් කරන්න කියන එහෙම නැත්නම් මේක ප්‍රෝ එක ගන්න කියන. ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට මාත් මුහුණ දුන්නා. ඒකයි කියන්නේ පොකටත් හොඳට වැඩි හොඳටත් එක්ක CapCut එකකින් ඔයා එඩිට් එක කරනවා නම් එකපාරින්ම එඩිට් එක ගහලා දාන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අර මතක ඇතුව CapCut එක ස්ටාර්ට් එකේදී data connection එක off කරලා තියාගන්න. ඒ වගේම අර කොයි වෙලෙත් data connection එක on එකේ තියන්න එපා. මොකද CapCut එක pro වෙන්න බලන්නේ data connection එකත් එක්ක. ඒ වගේම ඔයා වීඩියෝ එකක් එඩිට් කරගෙන යන අතරතුර ටුට්ටක් අර export කියලා බටන් එක press කරලා බලන්න export කරන්න දෙනවද කියලා. අදිස්සේ export කරන්න දෙන්නේ නැහැ. pro version එක ගන්න වෙනවා වගේ ආවොත් ඒක කොහොමවත් හොඳ හිමි. ඉතින් මම මේ කිව්ව step ඒ විදිහටම follow කරන්න guys. නැත්තම් ඔයා පැය ගානක් කරන edit එකක් ඔයාලට තප්පරින් නැතිව යන්න පුළුවන්. ඒක කියන්නේ export කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මම මේක step හැමදේම හරියට follow කරන්න. ඒකට ඔයාලට කිසි ප්‍රශ්න නැතුව edit එක කරන්න පුළුවන්. ඉතින් හදිස්සියේවත් ආයෙත් CapCut එක, ඒ කියන්නේ ඔය එක වීඩියෝ එකක් ලස්සනට export කරාගෙනමුකෝ. export කරලා ආයෙ ඔයා CapCut එකට ඇවිල්ලා බලද්දි මෙන්න ඔක්කොම pro වෙලා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඔයාලට සිද්ධ වෙනවා CapCut එක uninstall කරලා අර ඉස්සෙල්ලා previous method එක තමයි. ෆයිල්ස් හැමදේම uninstall කරලා අලුතෙන් අපේ අර download කරපු version එක install කරගන්න. ඉතින් මේ version එක ටිකක් පරණ version එකක් වුණාට සාමාන්‍යයෙන් අර ගොඩක්ම අත්‍යවශ්‍ය දේවල් ටික ඒ විදිහටම තියෙනවා. අර AI tools ටික නැහැ. එතකොට අර text to speech වගේ ඒ දේවල් වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට අර normal transitions, එතකොට අර text template, එතකොට keyframes තියෙන දේවල් වගේ දේවල්, effects වගේ දේවල් normally තියෙනවා. ඒ හින්දා ඔයාලට අර සාමාන්‍ය social media edit එකක් කරගන්න හරිම ලේසි. ඉතින් ඒ වගේම තමයි guys මේ social media edit වලටනේ ගොඩක් CapCut එක use කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට ගොඩක්ම suitable software එකක් තමයි CapCut කියන්නේ. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේකේ pro version එක සල්ලි දීලා මිලදී ගන්න. ඔයා ලොකු heavy task කරනවා නම් CapCut එකකින් සාමාන්‍ය මුදල් රුපියල මට්ටමේ ඉන්නවා නම් අනිවාර්යයෙන් මේකේ pro version එක buy කරන්න. ඉතින් මේක හොර ක්‍රමයක් නෙමෙයි. උනාට අර pro version එක ගන්න එක මේකේ කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඔයා content creator කෙනෙක් නම් ඉතින් pro version එකක් ගන්න සල්ලි නැති කෙනෙක්ට මේක මේ පාවිච්චි කරන්න පුළුවන් කාලයක් යනකම්. හරි. ඉතින් මේ විදිහට තමයි CapCut එකේ pro version එක සල්ලි ගෙවන්නේ නැතුව අපි free පාවිච්චි කරන්නේ. ඉතින් වීඩියෝ එකක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ඒක ගැන ඔයාගේ අදහසත් පහල කමෙන්ට් එකක් දාලා CapCut PC version එක free use කරන්න බලන් ඉන්න ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. එයාලට මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේක Windows කට්ටියට විතරයි වැඩ කරන්නේ, Mac කට්ටියට ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ guys. ඒ නිසා Mac users ලාට නම් මේ ක්‍රමය හරියන්නේ නැහැ. ඉතින් අපි අද කතා කරේ CapCut එකේ PC version එක free use කරන හැටි. ඉතින් CapCut එකේ mobile version එකත් මේ වගේ free use කරන හැටි දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයා මගේ වීඩියෝ බලන්න පළවෙනිව තව නම් අපේ channel එක subscribe කරන්නත් වගේම ඔයා mobile photography වලට interest කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා. එන තවත් වීඩියෝ එකක් ගිහින් එන්න. see you.